ආයිබෝවන් අද අපි කතා කරමුද මේ තාක්ෂණයත් එක්ක බැඳුන අපේ ජීවිතවල සයිබර් ආරක්ෂාව ගැන. මේක දැන් මගහරින්නම බැරි මාතෘකාවක් වෙලා. ඔව් ඇත්තටම මොකද සාමාන්‍ය පරිශීලකයෝ විදියට අපිත් දැන් නිතරම ඉලක්ක වෙනවා. ඒකනේ අපේ ඊමේල්, අර බැංකු විස්තර, ෆොටෝස් මේ හැම දෙයක්ම හැක කෙනෙක්ට වටිනව නේද? හරියටම. ඒ වගේම අනන්‍යතා සොරකම්, සල්ලි නැති වෙන එක මේ වගේ බරපතල දේවල් වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ කතාවට මූලාශ්‍ර කරගන්නේ උමේෂ් තාරුක මලවිආරච්චිගේ YouTube channel එකේ එලියානා එක්ක කරපු සාකච්ඡාවක්. ඒක හොඳ සාකච්ඡාවක්. ඔව්. අපි අරමුණ ඒකේ තිබුණු වැදගත් කරුණු අරගෙන කාටත් එදිනදා පාවිච්චි කරන්න පුළුවන් සරල ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රම ටිකක් ගැන කතා කරන එක. පොඩි පොඩි දේවල් වගේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියන එක නේද? ඇත්තෙන්ම සරල පුරුදු ටිකක් තමයි ඕන. එතකොට මුලින්ම පටන් ගන්න ඕන තැන තමයි අර passwords නේද? අනිවාර්යයෙන්ම. හැමතැනම එකම සරල password එක දාන එකේ තියෙන අවදානම එක තැනකින් ගියොත් අනිත් ඔක්කොම ගිනුම අනතුරේ. ඔව් ඒක තමයි ප්‍රධානම ගැටලුවක්. ඉතින් උමේෂ් සහ එලියානා කතා වුණා වගේ විසඳුම තමයි හැම සයිට් එකකටම හැම සේවාවකටම වෙනස් ශක්තිමත් password එකක් දාන එක. ඒත් ඉතින් ඒව ඔක්කොම මතක තියාගන්න එක තමයි අමාරු නේද? අන්න ඒකට තමයි අර password manager එකක් පාවිච්චි කරන්න කියන්නේ. password manager එකක්. ඒ කියන්නේ ඒක හරියට ආරක්ෂිත ඩිජිටල් සේප්පුවක් වගේ. අපි එක ප්‍රධාන password එකක් මතක තියාගන්න ඕන. හරි. අනිත් අර සංකීර්ණ password සේරම ඒක ඇතුලේ මතක තියාගන්නවා. අලුතින් හදනවා. log වෙනකොට fill කරනවා. ඒ ඔක්කොම ඒකෙන් බලා ගන්නවා. ඒක ලොකු පහසුවක් වගේම ආරක්ෂාවක්. නොමිලේ දෙනවත් තියෙනව නේද? ඔව් නොමිලේ වගේම ගෙවලා ගන්න ඒවත් තියෙනවා. හරි. එතකොට password ශක්තිමත් කරාට පස්සේ තව මොනවද කරන්න පුළුවන්? ඊළඟ ආරක්ෂක පියවර මොකක්ද? ඒ තමයි MFA. ඒ කියන්නේ multi factor authentication. MFA අර 2FA කියන්නේ ඒකටම නේද? ද්විසාධක සත්‍යාපනය. ඔව් ඒත් ඒකම තමයි. සරලවම කිව්වොත් password එක දුන්නට පස්සේ Tamanම තමයි log වෙන්නේ කියලා තාහවුරු කරන්න තව ක්‍රමයක්. උදාහරණයක් විදිහට අර ෆෝන් එකට එන කෝඩ් එකක්. ඔව් ඔව්. නැත්නම් Google Authenticator, Authy වගේ app එකකින් දෙන කෝඩ් එකක් සමහර විට ඇඟිලි සලකුණ මුහුණ ස්කෑන් කරන එක. ඒ කියන්නේ හැක කෙනෙක් කොහොම හරි password එක හොයාගත්තා එයාට අර දෙවෙනි දේ නැතුව ඒ කියන්නේ අපි ෆෝන් එක හරි ඇඟිලි සලකුණ හරි නැතුව log වෙන්න බෑ. හරියටම අර සාකච්ඡාවෙත් කිව්වා වගේ MFA දෙන්න පුරුවන් හැම තැනකම විශේෂයෙන් ඊමේල්, බැංකු app, social media වල මේක activate කරන එක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. log වෙන්න තත්පර කීපයක් වැඩිපුර යනවා තමයි ඒත්. ඔව් ඒත් ලැබෙන ආරක්ෂාව එක්ක බලද්දි ඒක නොගිනිය හැකි දෙයක්. හරි. දැන් අපි කතා කරමුද අර ෆිෂින් ගැන. ඒකත් ලොකු ප්‍රශ්නයක් නේද? අනිවාර්යෙන්ම. නීත්‍යානුකූල ආයතනයක් වගේ පෙනී ඉඳලා අපේ password, credit card number වගේ දේවල් ගන්න හදන එක. ඔව් ඒක හරිම සුලභයි. එලිනා කිව්වා වගේ ඒව හඳුනගන්න පොඩි දේවල් තියෙනවා. මොනවද? මුලින්ම බලන්න ඕනේ යවපු කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක. සමහර විට අක්ෂය වින්‍යාස වැරදි ඇති. උදාහරණයකට Amazon වෙනුවට Amazon 0 වෙනවට. ඕ අපුරට බිම්දුව දාලා. ඔව්. ඊට පස්සේ ලින්ක් එකක් තිබ්බොත් ඒක ක්ලික් කරන්න කලින් mouse pointer එක ඒ උඩට ගෙනිහින් බලන්න ඇත්තටම ඒ ලින්ක් එක යන්නේ කොහෙටද කියලා. හරි. අනිත් එක තමයි ඒ මේල් එකේ තියෙන හදිස්සිය. ඔබේ ගිණුම දැන්ම වහලා දානවා වගේ තර්ජන. බය ගන්නවන වගේ නේද? ඔව්. එහෙම නැත්තම් ව්‍යාකරණ වැරදි, අක්ෂර වින්‍යාස වැරදි, පුද්ගලික විස්තර කෙලින්ම ඉල්ලනවා. එතකොට සැක හිතුනොත් ක්ලික් කරන්න එපා. ඒක තමයි හොඳම දේ. කෙලින්ම මේ ආයතනයේ official website එකට හරි app එකට හරි යන්න. අර ඊමේල් එකේ link පාවිච්චි කරන්න එපා. හරිම පැහැදිලි. තව මොනවද අර සාකච්ඡාවේ තිබුණු පොඩි tips? අන්තර්ජාලයේ සැරිසරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන එක. අර pop-up එන ඒවා, කවුරු එවපුවද දන්නේ නැති ෆයිල් ඩවුන්ලෝඩ් කරන එක, ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අර HTTPS කියන එකයි අගුලේ ලකුණයි බලන එකත් වැදගත් නේද? ඔව් ඒකත් වැදගත්. අනිත් කාරණේ තමයි ගෙදර තියෙන ස්මාර්ට් උපාංග. රවුටරේ වගේ. ඔව් රවුටරේ අලුතෙන් ගේන ස්මාර්ට් බල්බ් එකක්, කැමරා එකක්, ඒවයි එන අර ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක. ඇඩ්මින් පාස්වර්ඩ් වගේ ඒවද? හරියටම. ඒක ගොඩක් අය වෙනස් කරන්නේ නැහැ. ඒක ලොකු අවදානමක්. ඒක අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕන. ඒ වගේම අප්ඩේට්ස්? ඔව් උපාංග, apps හැමදේම අප්ඩේට් කරලා තියාගන්න එක. ගොඩක් වෙලාවට ඒ අප්ඩේට්ස් වල ආරක්ෂක වැඩි දියුණු කිරීම වෙනවා. හරි. අපි හිතමු මේ ඔක්කොම කරලත් කොහොම හරි අත්වැරදීමකින් ගිනුමක් අනතුරට ලක් වුණා කියලා. එතකොට මොකද කරන්න ඕන? ඉක්මනටම. කලබල වෙන්නේ නැතුව ඉක්මනට වැඩ කරන්න ඕන.
මුලින්ම අර අනතුරට ලක්වුණු ගිණුමේ පාස්වර්ඩ් එක වෙනස් කරන්න. පාස්වර්ඩ් මැනේජර් එකක් තියෙනවා නම් ඒකෙන් අලුත් ශක්තිමත් යුනික් පාස්වර්ඩ් එකක් දාන්න. අර පරණ පාස්වර්ඩ් එකම පාවිච්චි කරපු අනිත් ගිණුම් වලත් අනිවාර්යයෙන්ම ඒ හැම එකම පාස්වර්ඩ් මාරු කරන්න ඕන. ඒකයි අර පාස්වර්ඩ් මැනේජර් එකේ වටිනාකම. හරි ඊට පස්සේ MFA ඇක්ටිවේට් කරලා තිබෙ නැත්නම් ඒක තික්මනටම දාන්න. බැංකු ස්ටේට්මන්ට්ස් චෙක් කරන එක ඔව් බැංකු ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට්ස් බලන්න ඕන සැකටට ඊතු ගනුදෙනු වෙලාද කියලා. අදාළ සර්විස් එකට ඒ කියන්නේ Facebook නම් Facebook එකට මේක report කරන්න. ලොකු මුදල් හානියක් වගේ දෙයක් වෙලා නම් එහෙනම් අනිවාර්යයෙන් පොලිසියට අදාළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරීන්ට දැනුම් දෙන්න වෙනවා. තමන්ගේ ඊමේල් එකෙන් හරි සෝෂල් මීඩියා එකෙන් හරි අනිත් අයට ස්පෑම් යන්න ගත්තොත් ඒ කියන්නේ තමන්ගේ යාළුවන්ට කොන්ටැක්ට්ස් වලට දන්වන එක හොඳයි. එයාලත් රවටන එක වළක්ව ගන්න. එහෙනම් අද අපි මේ කතා කරපු දේවල් සාරාංශගත කළොත් ප්‍රධාන දේවල් තමයි පාස්වර්ඩ් මැනේජර් එකක් කරහා ශක්තිමත් හැමතැනටම වෙනස් පාස්වර්ඩ් පාවිච්චි කරන එක. ඔව්. MFA කියන අමතර ආරක්ෂාව පුළුවන් හැමතැනකම යොදන එක. අනිවාර්යයෙන්ම. අර ෆිෂිං වගේ උගුල් ගැන ඇහගහගෙන ඉන්න එක. අර ඩිෆෝල්ට් පාස්වර්ඩ් වෙනස් කරන එක. ප්‍රශ්නයක් වුණොත් ඉක්මනට ක්‍රියාත්මක වෙන විදිහ දැනගෙන ඉන්න එක. හරියටම මේ සයිබර් ආරක්ෂාව කියන්නේ අර ලොකු ටෙක්නිකල් දෙයක්ම නෙවෙයි. ඒක හොඳ ඩිජිටල් පුරුදු ටිකක් ඇති කර ගැනීමක් විතරයි. මේ සරල දේවල් වලින් අපේ අවධානම ගොඩක් අඩු කරගන්න පුළුවන්. උපිස් සහ එලිනාගේ සාකච්ඡාවේදීත් කිව්වා වගේ මේ පාස්වර්ඩ් මැනේජර්ස් MFA ගැන වැඩි විස්තර හොයන්න අයට අන්තර්ජාලයේ තවදුරටත් හොයලා බලන්න පුළුවන්. අවසාන වශයෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නන් හිතන්නට අපි මේ කතා කරපු අනන්‍යතාව තහවුරු කරන එක විමසිලිමත් වෙන එක මේ මූලධර්ම ටික අපේ ෆෝන් එකෙන් කම්පියුටර් එකෙන් එහාට ගිහින් අන්තර්ජාලයේ අපිට හම්බෙන තොරතුරු වල ඇත්ත නැත්ත හොයන්නත් පාවිච්චි කරන්න බැරිද? ඒ කොහොමද?